හොඳයි මේ ස්ථානයට වැඩම වදාළ ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාම මේ ස්ථානයට එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානම් වෙලා සිටින්නේ බෞද්ධයෝ හැටියට අපෙන් කෙරෙන්ට ඕන කරන හොඳ යුතුයකමක් සිද්ධ කරලා අපූර්ව කටයුත්තක් කරලා මේ ජීවිතේ බොහොම ස්වර්ණමය දවසකට තමයි ලැබිලා ඉන්නේ. පින්නතුනි මොකක්ද අද මේ ජීවිතයේ තියෙන වැදගත්කම? මං කියන්නේ මේ මොහොත තුල අද දවස තුල මේ දවස තුල මේ වෙලාව තුල තමයි එතෙන් දෙක්කහුව වෙලා ඉන්න ලොකු කුඩා සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. පින්නතුනි අපි හරි වාසනාවන්තයි. අපි හරි වාග්යවන්තයි. අපි පුදුම විදිහට සංසාරේ පින් කරලා තියෙනවා. අපි පුදුම විදිහට සංසාරේ දන් දීලා ඇති, සිල් රැකලා ඇති, බණ අහලා ඇති. මේ මුළු සංසාරේ පුරාවටම ලෙට්ටුන්ට අප උපස්ථාන කරලා ඇති. නැති බැරි උදවියට දීලා කරලා ඇති. පුදුම විදිහේ පුණ්‍ය ශක්තියක් තියෙන පිරිසක් තමයි පින්නතුනේ අපි. අයත් හිතනවද එහෙම නැත්තම් අපිට මෙහෙම ඉන්න පුළුවන් කියලා? මේ කකුල් දෙක හොඳට වැඩ කරන්නේ ඇයි? යන්න එන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? කණ්ඩ කතා බහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? පවුපින් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? මේ එකක්වත් පින්නතුනි අර අහම්බ එහෙම නෙමෙයි. මේ තමයි සංසාරේ අපි කරගත්තේ පුණ්‍ය ශක්තියේ ආනුභාවය. මං මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කළුතර පැත්තේ තියෙනවා පින්නතුනේ අර උපතින්ම ආබාධිත වූවන් බලා ගන්න තැනක් දැකලත් ඇති මං හිතන්නේ. ඒ සේරම පුංචි දරුවගේ ඉඳන් පින්නතුනේ කූඩු කරලා ඉන්නේ. යකඩ කූඩුවකට දාලා වහලා තියෙන්නේ. ඒ සමහරු ඉන්නවා මේ අතපය බඳින්න නැතුව තියන්න බෑ. ඇයි ඒ? තමන්ගේ ඇඟිල්ල ජරබර ගාලා කනවා. කාටවත් බත් කන්න උමනාවක් නැහැ. වස්ත්‍රයක් ඇඟේ දාගන්න විදිහක් නැහැ. හේතුව ඉරනවා කනවා. කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව. අපි අඬන්නේ අපිට මොනා නැහැ කියලාද? අපි දුක් වෙන්නේ මොනා නැහැ කියලාද? අපි පශ්චාත්තාප වෙන්නේ මොනාගෙන් අඩුවක් තිබිලාද? අපිට සල්ලි නැතුව ඇති. හිතන විදිහට ලැබෙන්නේ නැතුව ඇති. අපිට ප්‍රියතමයෝ නැතුව ඇති. අපේ ආදරණීයන් අපිට නැතුව ඇති. අපි බලාපොරොත්තු වෙන විදිහට අපේ රුචි අරුචිකම් අනුව මොකවත් වෙන්නේ නැතුව ඇති. ඕකටනේ අපි කම්පා වෙන්නේ. අම්මලා තාත්තලා කලබල වෙනවා ඇති. හිතපු විදිහට දරුවෝ බලන්නේ නැහැ කියලා. අම්මලා තාත්තලා කම්පා වෙනවා ඇති. හිතපු විදිහට දරුවෝ ඉගෙන ගන්න නැහැ කියලා.
ව්‍යාපාරිකයෝ කලබල වෙනවා ඇති. අරන්නේ හිතන විදිහට හම්බෙන්නේ නැහැ කියලා. අපි පින්නතුනි මේ ඒවට හූල්ලන්න කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. අපි හිතන්න ඕනේ අපි හරි වාග්යවන්තයි පින්නතුනි. අපි හරි වාසනාවන්තයි. එනිසාම මොයත්තන්ට මේ දේශනාවේ කරන පළවෙනි යෝජනාව තමයි ලබාගත් මනුෂ්‍යාත්ම භාවය පින්නතුනි හැල්ලු නම් කරන්න එපා. දැන් මොනාගෙන්ද ඔය මනුෂ්‍යාත්ම භාවය හැල්ලු වෙන්නේ? මේ සංසාරයේ තුල බොහොම දුක් විඳලා ලබාගත්ත මේ මනුෂ්‍යාත්ම භාවය මේක හැල්ලු වෙන එක තැන තමයි පින්නතුනි අපේ හිතයි කයයි වචනයයි අසංවර වුණාම අපිට අපේ තුන්දොර සංවර කරගන්න බැරි වුණාම මොකද්ද පින්නතුනි තුන්දොර සංවර කරගන්නවා කියලා කියන්නේ? පළවෙනි කාරණය අපේ හිත. අපිට තියෙන්න ඕන මේ හිතේ මොකක් හරි පාලනයක් මොකක් හරි ඇහුණාම පෙනුණාම එකටම මේක හරිද වැරදිද කියලා තීරණය කරන්න. උදාහරණයක් විදිහට මම මේ කියනව පුළුවන් නම් අද හෙට ඉඳන්ම පටන් ගන්න. දැන් පහුගිය දවස්වල තිබ්බ මහනුවර ප්‍රදේශයේ ධර්ම දේශනාව. මම ආවට පස්සේ දැන් මේ බණක් කරන්නත් ඉතින්නේ ටිකක් වියදමක් යනවනේ නේ. මේ හත් ගහනවා බල්බ් බෙල් දානවා ස්ටේජ් ගහනවා මේ හැම එකක්ම කරලා ඒ මහනුවර බණ පින්කමත් ලොකු වියදමක් කරලා අවසානයේ කියනවා කත්නෝරු විහාඳුරුව ගෙන්නන්න මෙච්චරක් යනවා කියලා. පහුවදා බණක් කරන කෙනෙක් කෝල් එකක් දීලා කියනවා අපිට නම් එච්චර සල්ලි නැහැ ඒ හින්දා බණ කරන්න බැරි වෙයි කියලා. මේ හට් අපේ පන්සලෙන් ගෙනල්ලා ගැහුවද? මේ පෝස්ටර් කට් අවුට් ගහන්න යනකොට තේ බීපුවා ඉඳන් කාගේ කවුන්ට් එකකට දාන්න. කත්නෝරු විහාඳුරුව ගෙන්නන්න බෑ සල්ලි යනවලු. මේ බල්බල් මං රෙන් කරනවද? අර මිනිස්සු බණක් කැන්සලුත් කරා. ඇයි? අර අන්න අපි මොකක් හරි ඇහුවාම අපි මොකක් හරි දැක්කහම අද ඉඳන් පුරුදු වෙන්න මේක හරි මේක වැරදි කියලා තීරණය කරන්න. මේ මුළු සංසාරෙම පින්නතුනි දුලබ වූ මිනිසත් භවය තුල ලැබෙන ලොකු අවස්ථාවක් තමයි සරුදේ සරු විදිහටත් නිසරුදේ නිසරු විදිහටත් දකින්න හම්බෙන එකම ආත්මේ පින්නතුනි මනුෂ්‍යාත්ම භාවය විතරයි. බලලුන්ට මෙව කිව්වට තේරෙනවද? සත්තුන්ට තේරුම් කරවන්න පුළුවන්ද? මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ නිසා මොකක් හරි මිම්මනත ඇස් දෙකට දැක්ක ගමන් එකටම පුරුදු වෙන්න මේක මට අදාළද නැද්ද කියන එක විතරක් හොයන්න බලන්න. සමහරු කියනවානේ ධාමුදුරනේ දැක්ක ගමන් යකු යනවා කියලා. සමහරු කියනවානේ දුටු පමණින් කේන්ති යනවා කියලා. අපිට දැන් පුළුවන් වෙන්න ඕන පින්නතුනේ මේ දැක්ක ගමන් කේන්ති යන්න. මොනවාද එහෙම ඇත්තන්ට අර දැක්ක ගමන් කේන්ති යන්න තියෙන්නේ? හොඳට කල්පනා කරන්න. ඒ සෑම අවස්ථාවකදීම හිතන්න පුරුදු වෙන්න. අපි කවදාවත් අපේ දෙයක් දැකලා කේන්ති ගන්නවද? ඔය අනුන්ගේ වට කුලප්පු වෙන්න එපා නිකම් බුරුවට. මොකක් හරි ඇහුණාම පුරුදු වෙන්න. මේක මට අදාළද නැද්ද කියන එක බලන්න. මොකක් හරි හිතුණාම
පුරුදු වෙන්න. මේක මට අදාළද නැද්ද කියන එක බලන්න. බොහෝ දෙනෙක් මගෙන් අහන කාරණයක් තමයි හාමුදුරුවනේ. ඔයත් දකින්නවනේ ඉතින් මට ඔය විවිධ විදිහට බයිනවනේ එක එක මිනිස්සු. සමහර නීතිඥ මහත්තුරු මට කියලා තියෙනවා හාමුදුරුවනේ දැන් යවමු යන්ත්‍ර වාසියක් කියලා. අර පුදුම චෝදනා තියෙන්නේ මට. මං කුඩු විකුණනවලු. ඔව්වත් කියලා දෙපා. දැන් මේ මොකක් හරි අර ඇහුණාම දැක්කහම කොහොමද කලබල නොවී ඉන්න ඕනේ? මේක පුන්නතුනේ තේරුම් ගන්න පුළුවන් නම් මරණකම්ම සනීපයි හොඳේ. දෙපැත්තෙන් ගම් වතුර ගියත් අදාළ වෙන්නේ නැහැ ඊට පස්සේ අපූර්වට ඉන්න පුළුවන්. මිනිස්සුන්ගේ පීඩා මිනිස්සුන්ගේ කරදර මේ කිසි දෙයක් නැතුව පාඩුවේ ඉන්න පුළුවන්. පුරුදු වෙන්න. කවුරු හරි මොකක් හරි කියනවා නම් ඒ කියන කෙනා දිහාද බලන්න ඕන කියන දේ දිහාද බලන්න ඕන. ඒ කියන එක මොකද්ද කියන එක විතරක් බලන්න. අපේ ජීවිතේ අපි කනගාටු වෙන අපි කම්පා වෙන කාරණයක් තමයි මේ සැකය කියන එක. පුද්ගලයන්ට කරන්න තියෙන යුතුයකම් පවා අමතක වෙනවා ඒ පුද්ගලයෝ කරන කියන දේවල් නිසා. එතකොට අපිට පව් සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනේ ඔය අපිට සැකය පවා ඇති වෙන්නේ අනුන්ගෙන්. ඔයත්තුන්ට කවදාවත් ඔයත්තු ගැන සැකයක් ඇති වෙලා තියෙනවද? ඔය සැකයක් ඇති වෙනවනේ එකපාරම සාලේ ඉඳලා කුස්සියට ගිහපුවාම හිතෙන්නේ නැද්ද මොකටද ආවේ කියලා මතක නැහැ. එළියට බැස්සාම දොර ලොක් කරුවද කියලා මතක නැහැ. මං කියන්නේ ඒ වගේ වුණා නෙමෙයි. ඔය අපි හිතමුකෝ දැන් යාළු වෙලා ඉන්නවා කියලා කපල් එකක් නේ. පෙම්වතා පෙම්වතිය. අර පුරුදු වෙන්න කාට හරි එන කෝල් එකක් කාට හරි එන මැසේජ් එකක් කවුරු හරි කතා කරන එකක්. ඔය ගෙවල් අවුලවන්න පුළුවන් මේ සැකයට. ඕනනම් අවුලන හැටි කියලා දෙන්නම් අද ගිහින් කරලා බලන්න. ගෙදර ගිහිල්ලා අම්මා හරි තාත්තා හරි නැන්දම්මා හරි කවුරු හරි එනකොට එකපාරම කතා කර කර ඉඳලා බග් ගාලා කතාව නවත්තන්නකො. අය කැවෙන්නේ පෙවෙන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ හිතේ දුවන්නේ මොකක්ද? එක්ක මට මොකක් හරි හැංගුවා. එක්ක මට විරුද්ධව කතා කරා. ඒ මොකටද කවුරුවත් කතා කර කර හිටියේ කියලා අපි කලබල වෙන්නේ? පින්නතුනේ මේ අපිට අපි විමතියට පවාපත් වෙනවා අනුන් කරන කියන දේවල් වලින්. එකටම හිතන්න පුරුදු වෙන්න. මට අදාළද නැද්ද කියන එක බලන්න. තමන්ගේ හෘද සාක්ෂිය කියන එක නිරන්තරයෙන්ම මේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කරන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මේ මනස තමයි පින්නතුනි බොහෝ දේවල් වලට මුල් වෙන්නේ. මනස තමයි බොහෝ දේවල් වලට ප්‍රමුඛ වෙන්නේ. ඒ නිසා හිතුණු සැනින් නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදේ කියලා කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගින්. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ වෛරය මගින්. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ද්වේෂය මගින්. මේ ද්වේෂය පාලනය කරන්න තියෙන එකම දේ තමයි අපිට අදාළ නැති ඒවා හිතන්න නැතුව ඉන්න. අපිට අදාළ නැති ඒවා ඇඟට ගන්නෙ නැතුව ඉන්න. අපි හිතමුකෝ දැන් ඔය ගොඩාක් ගෙවල් වල පින්නතුනේ අපි හිටියට ඔය හොඳට ඉන්නවා කියලා ඇති හොඳක් නෑ එහෙම. මිනිස්සු පිච්චෙනවා. මේ අම්මලාගෙන් සේරගෙන් ඇහුවොත් එහෙම ගියයි කරන්න දෙයක් නැති ගමට ඉන්නේ කියලා. සමහර අම්මලා අපූර්වට කියන හාමුදුරනේ දරුවෝ හින්දලු ඉන්නේ. ඔය මේ පැත්තේ වල තියෙනවද අර
අනියන් සම්බන්ධතා නැහැ. නැතු ඇති. ඕන් දැන් ඒ තියෙන කට්ටිය කල්පනා කරන්න ඕන. හොඳයි මට තියෙනවා කියලා. ඔහොම හදවතට තට්ටුවක් දැම්මා කල්පනා කරුවා. දැන් ඕක බිරිඳට අහු වෙනවා. ඒ ස්වාමියාට අහු වුණොත් මරනවා, බිරිඳට අහු වුණොත් දරා ගන්නවා නේක නෙවෙන්නේ. බිරිඳට අහු වෙනවා. බිරිඳ කම්පාවෙන් පසු වෙනවා. මට මේක මේ ගාල්ලේ නෝන මහත්තයෙක් කියලා දුන්නේ. හමුදුරන ඔබ වහන්සේගේ බණ අහලා තමයි මේ ඉන්නේ කියලා. මං හැවැයි. ස්වාමියාට බනින්න ගත්තා. ඒකගේ තියෙන බලුකම් වලට මම මොනා කරන්නද කියලා. බලනකොට මේ මහත්තයාගේ මොන හරි අනියන් සම්බන්ධතාව වගේක් තියෙනවා. කිව්වහම අනියන් සම්බන්ධතාව තියෙන්නේ මහත්තයාගේ. ඒ අසත්පුරුෂකම නොහැදිච්චකම නොහික්මුණුකම කාගේ තියෙන්නේ? ඒක මහත්තයා ගාව තියෙන්නේ. හමුදුරනේ බණ අහපු දා ඉඳන් මම ඒ කියපු විදිහටම කියන්න. මිනිහා කරනවට මං කලබල වෙන්නේ නැහැ කිව්වා. පුරුදු වෙන්න. තමන්ගේ ක්වොලිටි එක, තමන්ගේ සත්පුරුෂකම, තමන්ගේ අවංකකම, තමන්ගේ පිරිසුදු භාවය ඒවා මේ ලෝකෙට නෙමෙයි. ඔය දැකලා තියෙනවද පන්සල් වල කඩන පිංකම් කාලේට එහෙම හරියටම ටයිම් එකට එනවා සමහර පුද්ගලයෝ. පන්සල් වල විතර නෙමෙයි හැමතැනම එහෙම තමයි. ඔය බොහෝ බණ පිංකම් වල තියෙනවනේ අර සංවිධායක කියලානේ ටැග් එකක් ගහලා එල්ලන් ඉන්නවනේ. පින්නතුනේ 100ක් විතර. මෙතන උනත් බලන්නකො තියෙන පොලිතින් කෑලි මේක ඉවරුනාට පස්සේ බොහෝ තැන්වල පින්නතුනේ අර මූණිච්චාව නෙමෙයි බොහෝ තැන්වල තියෙන්න ඕන හෘද සාක්ෂිය කියන එක. එනිසා අර ලෝකෙට පේනවට වඩා තමන් පිනවන්න කටයුතු කරන්න. හැන්දෑවේ නිදා ගන්නකොට අත් දෙක පපුඩින් තියාගත්තාම ගැස්ම අල්ලට දැනෙනකොට මිනිස්සුන්ට තේරෙන්න ඕන මං හරි පිරිසුදුයි කියලා. මිනිස්සුන්ට තේරෙන්න ඕන මම හරි සීල සම්පන්නයි කියලා. අත් දෙක පපුවේ ගෑවෙනකොට මිනිස්සුන්ට දැනෙන්න ඕනේ මේ අත් දෙකෙන් අද දවස තුල එකදු පාපයක්වත් කරේ නැහැ. මේ අත් දෙකෙන් එකදු වංචාවක් කරේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න ඕන රැවට්ටුවේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න ඕන බොරු කිව්වේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න ඕන අර පැහැරගත්තේ නැහැ. හැන්දෑවේ නිදා ගන්නකොට මතක් වෙන්න ඕන අපේ කට. නිකන් මං කියනකොට කරන්නකො මෙව්වා. මේ කටින් එකදු බොරුවක් අද කිව්වේ නැහැ. මේ කටින් කිසි කෙනෙක් අද රැවට්ටුවේ නැහැ. කිසි කෙනෙකුට වංචාවක් කරේ නැහැ. කිසි කෙනෙකුට බැන්නේ නැහැ. එක කුණු හරපයක් මේ කටින් කිව්වේ නැහැ කියලා. අර මිනිස්සුන්ට සිහිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය ඒ කියන සැනසීම තමයි පින්නතුනේ මැරෙනකොට කවදා හරි මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට අපේ සැප පහසුව පිණිස හිටින්නේ. කවදා හරි මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත පේනකොට ඔක ඕනනම් දැන් මෙහෙම හිතන්න පුළුවන්. බනහන ගමන්ම කල්පනා කරන්න ඕනේ. මම මේ කියන්නේ දරුවන්ට මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඇහෙන තෙක් මානේ ඉන්න දරුවන්ට මේක කියනකොටම කල්පනා කරන්න ඕනේ. හාමුදුරුවනේ මම කවදාවත් මගේ අම්මට මගේ කටින් මම තෝ කියලා කතා කරලා නැහැ. එහෙම මතක් කරන්න පුළුවන් නේ. ඔහොම මතක් කරන්න. කවදාවත් මම්මගේ තාත්තට මගේ කටින් මම හිත රිදෙන්න වචනයක් කියලා නැහැ. කාගෙන්ද මම මේ අහන්නේ?
දරුවන්ගෙන් අන්න දැන් දෙගොල්ලකොට අවස්ථා දෙකක් තියෙනවා. සමහරුන්ට හිතෙනවා හාමුදුරනේ මං එහෙම කියලා තියෙනවා. තව කොට්ටාසයක් ඉන්නවා මං එහෙම කියලා නැහැ. එහෙම කියලා නෑ කියන ගොඩට ඇති වෙන සතුට කොහොමද? ඔන්න ඔය සතුට තමයි මැරෙනකොට තියෙන්න ඕනේ. මේක සරියුත් මහ රහතන් වහන්සේ ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල ධනංජානි බමුණට අර බමුණගෙන් අහනවා ඔය ධනංජානි කියලා කියන්නේ පින්නතුන් ටිකක් බලපුලුවන් කාරකම තියෙන වෙලාවේ දඩබ්බර විදිහට තමයි හිටියේ. අවසාන මොහොතේ ඉන්නකොට ධනංජානි කියනවා දරුවන්ට ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ එක් කරගෙන එන්න. මම මේ කියන්නේ පින්නතුනි අපි අවසානයේ සිද්ධ වෙන විදිය. සරියුත් මහරහතන් වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේ අහනව ධනංජානිගෙන් ධනංජානි මොනවාද තියෙන අපහසුකම්? ධනංජානි කියනවා හාමුදුරුවනේ මගේ කකුල් දෙක දෙපැත්තට පළලා දෙපැත්තට අදිනවා වගේ වේදනයි. කොයි වෙලේද මේ වේදනාව ඇති වෙන්නේ? මේ මරණාසන්න මොහොතේ ඇති වෙන වේදනාව. හාමුදුරුවනේ මගේ ඔලු කට්ට පළලා ගලවනවා වගේ වේදනයි. ධනංජානි කියන්නේ හොඳ සල්ලිකාරයෙක්. අපි මෙහෙම හිටියට පින්නතුනේ අපේ නේ මේ ඇට මිදුළු ලේ මස් නහර වලින් මේක හැදිලා තියෙන්නේ. මේකේ නවානුවක් රෝග ව්‍යාධීන් තියෙනවනේ. මේ මස් ගොඩක්නේ අපි නඩත්තු කරන්නේ. මට පුදුම රුදාවක් තිබ්බා මේ මිනිහක් කපන එකක් බලන්න මැරිච්ච කෙනෙක්ගේ. දැකලත් ඇති මං හිතන්නේ. ත්‍රිකුණාමලේ ගිහිල්ලා ඒ බණ පින්කම කරේ මල් ශාලාවේ අයිතිකාරයා. බොහොම කල් යනකොටම පින්නතුනේ අර පැත්තක් කපලා පෙරල්ලා අනිත් පැත්තට. මේකේ කහපාට තෙල් තට්ටුවක් එක්ක ලේ ගෑවිලා මට මගේ ඇඟ අත ගන්න හිරිකිතයක් ආවා. මෙහෙම මේ ඇති දෙයක් මේකේ නඩත්තු වෙන්නේ නැහැ. මේ මස් ගොඩක් තමයි මේ නඩත්තු කරන්නේ. මේ නව දොරින් ඕජාව ගලන්න ඔට්ටු වෙච්ච ශරීරයක් තමයි නඩත්තු කරන්නේ. අපිටවත් පාලනය කරගන්න බැරි එකක් තමයි මේ නඩත්තු කරන්නේ. මේක කොයි වෙලේ මොන විදිහට අර මැරෙන විදිහල ඇතින මං හිතන්නේ. ආයුක්කය කම්මක්කය ඕන දෙකම ඕන විදිහකට වෙන්න පුළුවන්. මේ අස්ථීරතාවය නිසාමයි පිනතුනේ හතරහන්දි වළංගු තියෙන කාලේ වෙලාවේ එක තප්පරයකින්වත් අකුසලයක් කරගන්න එපා කියන්නේ. මොකද අර මැරෙනකොට ඒ වේදනාව අපි තනියම දරා ගන්න ඕනේ. පින්නතුන්ට මතකද අර පහුගිය සති 3ට 40ක් විතර මැරුණානේ. මොනවා වෙලාද? වතුරේ ගිලිලා. තාත්තා ගහගෙන ගියාට පස්සේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දකින්නත් ඇති මං හිතන්නේ පුත්තු 3 දෙනා පැන්නනේ. ගහගෙන ගිය තාත්තා මැරුණේ කවුද? පුත්තු 3 දෙනා. තුන් හිතකින්වත් හිතන්න ඇද්ද? අපි නිකවරටිය දදුරුවේ පල්ල 8 දෙනෙක්. අනේ අවුරුද්දට ඇවිල්ලා නාන්න ඔයට බැස්සේ. කිසි කෙනෙක් මැරෙන්න බැස්සද? කවුරුවත් මැරෙන්න බැස්සේ නැහැ. ඒ තමයි පින්නතුණු ජීවිතවල ස්වභාවය, තමයි ජීවිතවල හැටි.
අපි මේ පාර යනකොට මොකක් වෙයිද කවුද දන්නේ? මේ කර්මයේ බලවත් වුණාම මේ ජීවිතේ තරම් බාල විදිහට නැති වෙන්න පුළුවන්. එනිසා මම මේ පින්නතුන්ට බොහොම ඕනෑකමින් මේ දේශනා කරන්න. ඒසා දුකක් විඳින්න තියෙන අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල කොහොමද හරි ගස ගන්න ඕනේ. ඒ සඳහා මම ඇත්තන්ට යෝජනා කරනවා. අඩුම පන්සිල්වත් රකින්න පුරුදු වෙන්න. අඩුම පංච සීලයවත් ආරක්ෂා කරන්න. කවදා ඉඳන්ද? අද ඉඳන්. වෙනතුනේ මේවා අදිෂ්ඨාන කරලා කරන්න. අද ඉඳන් වචනේ සංවර භාවය තියාගන්න. මේ පංචේන්ද්‍රියන් පින්නතුනි පිනවනකොට අපි හිතමුකෝ අපේ කය මොකකට හරි වැඩ කරනවා කියලා. මෙහෙම වැඩ කරනකොට ඒ ගෙවන තප්පරයක් පාසා හිතන්න පුළුවන් වෙන්න ඕනේ මේ තුලින් පාපයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක. මම මේවා හොඳට දන්නේ පින්නතුනි ඔය බන්ධනාගාරවල ධර්මදේශනාවලට කියපුවාම. දැක්කද පෙරේදාර අර පොඩි එකක් මරලා තිබ්බේ අවුරුදු 3ක්ද කොහෙද? අම්මා නාන්න ගියාට පස්සේ අනියන් සැමියා මේ චූටි එකාට ගහලා මරලා. බරපතල පෞකාර සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ අතර ඇති වෙන බරපතල සිතුවිල්ලක් තමයි ඊර්ෂ්‍යාව කියන එක. මුළු සංසාරෙම පිනුතුනේ නොලැබීම් ඇති වෙන්න හේතුවක් තමයි අනුන්ගේ දේවල් වලට හූල්ලන එක. මේ පින්කම් කරනකොට පවා සමහර හූල්ලනවනේ. දැන් මේ බුදුමඳුරු පන්සල් හැදුවට නම් එහෙම නැතුව ඇති. මේවා කරනකොටත් මොකද කියන්නේ එවුන්ට සල්ලි තියනවනේ කියලා. මෙහෙම කියන්නේ නැතුව ඇති. නමුත් බොහෝ පැතිවල එහෙම කියනවා. මිනිස්සු මොකක් හරි කරලා දියුණු වෙනකොට කියන්නේ නේ ඔය අපි හිතමුකෝ හොරෙන් හරි පතලක් කපනවා කියලා නේ පර්මිට් එක ගන්න නැතුව. ඒකම රටේ නීතියට අනුව වැරදි වෙන්න පුළුවන්. මම මේ හොරෙන් පතල් කපන්න කියනව නෙමෙයි හොඳේ. අර මිනිස්සු හරි බලාගෙන ඉන්නවනේ ඒක කොහොම හරි විනාශ වෙලා යයි කියලා. මොකක් හරි කරලා දියුණු වෙනකොට කියන්නේ කුඩු විකුණනවා කියලා. එනිසා මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඇති කරගත යුතු ගුණාංගයක් තමයි අනුන්ගේ දේවල් දැක්කහම ඇති වෙන සිතුවිල්ල ආශිර්වාදාත්මක වෙන්න ඕනේ. අනුන්ගේ දේවල් දැක්කහම ඇති වෙන සිතුවිල්ල පින්නතුනේ ඒක බොහොම කරුණාවන්ත එකක් වෙන්න ඕනේ. අනෙකගේ දිනුම අනෙකගේ ජයග්‍රහණය ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බොහෝ ගංගෙවල් වල පින්නතුනේ අපි දන්නෝ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑනේ. නැති වෙලා නන්නත්තර වෙලා යන තරමට කැමති. මිනිස්සු හරි කැමති විනාශ වෙලා යනවනම්. මිනිස්සු හරි කැමති පවුල් පිටින් නැති වෙනවනම්. කාබාසිනියා වෙලා යන තරමට හරි කැමති. කවුද කැමති අපිට හරියනවට? මිනිස්සු සේරම හරි කැමති පින්නතුනේ අපිට වරදිනවනම්. මේ අර ඔයත් එහෙම කෙනෙක් වෙන්න එපා කියන එකයි මම මේ යෝජනා කරන්නේ. කාගේ හරි රූප ස්වභාවයක් දැක්කහම කාගේ හරි වාහනයක් දැක්කහම අර කොතන හරි කමක් නැහැ හොඳක් වෙනවා නම් අගය කරන්න පුරුදු වෙන්න. කොතන හරි කමක් නැහැ හොඳක් දකිනවා නම් ඒකට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. දැන් නේ මෙතන මේ පන්සල හැදෙනවනේ. මේකට සමහර විට තව පන්සලක දායකයෝ අකමැති වෙන්න පුළුවන්. ඔය
තව පන්සලක දායකයෝ විරුද්ධව මෙහෙම නැතුව ඇති. නමුත් ඔය බොහෝ පැතිවල එහෙම වෙනවා. විරුද්ධ වෙන්න පුළුවන්. පින්නතුනි කවදාවත් ඒ වගේ සිතුවිලි ඇති කරගන්න නරකයි. ඒ කරන පොඩි ප්‍රාර්ථනාවකින් දැන් බලන්නකො සීනිගම එහෙම ගිහිල්ලා මොකද කරන්නේ? කවදාවත් ලෙඩක් හොඳ වෙයන් කියලා යනවා දනුන්ගේ. මෙහි ඉඳන් යනවනේ පින්නතුනේ. ඇඹරියන් නේ මිරිකියන්. අනේකට අයහපත කරන්න ඔට්ටු වෙන තරම මේ පැතිවල හුණියන් අනම්මන තියනවද නැහැ? පුදුම මේ සල්ලි වියදම් කරලා කරනවනේ. අනේ කාපංකෝ ඒ සල්ලි වලටනේ. නැගට හරි තියනවනේ. අනේකට අයහපතක් වෙනවනම් රුචි වෙනවට වඩා පුරුදු වෙන්න මේ ගමේ තරුණයෙක් රැකියාවකට යනකොට අපි හිතමුකෝ කුලී වැඩට කියපු කෙනෙක් ඔය මොකෝවත් තිබ්බ නැති කෙනෙක්. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕන. මිනිස්සු අපිට උදව් කරන්නේ අපි මේ මිනිස්සුන්ට යට වෙලා ඉන්නකම් විතරයි. මිනිස්සු අපිට කැමති වෙන්නේ අපි මේ මිනිස්සුන්ට ඕක දේශපාලනේ හොඳටම තියෙනවා හොඳේ. මේ මුළු පවුලෙම දේශපාලනේ තින්නේ තමන් කියන්න. අපේ තාත්තලත් ඒ කාලේ එහෙමයි. ඔය නේ බුදුමල්ලා බලන්නකො ඔය. ඔහොමනේ පොඩ්ඩක්. හැමතැනම එහෙමයි. අපේ මට්ටමට ආපුවාම අපි කැමතිද? අපි හරි කැමතිනේ අපිට වඩා ටිකක් හරි යටින් ඉන්නවනම්. අපි හරි කැමති අපිට වඩා ටිකක් හරි අඩුවෙන් තියෙනවනම්. හැම වෙලේම අපේ හිතේ තියෙන්න ඕන අපිට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා. හැම වෙලේම අපේ හිතේ තියෙන්න ඕන අපිට වඩා හරියන්න ඕන කියලා. එහෙම හිතන වාරයක් පාසා මේ සංසාරෙට පින් එක්කව වෙනවා. ඔය මත්තා තිස්සා කියලා බිරින්දෑවරු දෙදෙනෙක් ඉන්නවා. එක ස්වාමියයි. මේ මත්ත හරි ඊරිසියයි. කියන්න කොරන්න ඕනේ නෑ. ඇති වෙන සිතුවිල්ලත් බලපානවා පින්නතුනි ප්‍රේතාත්මවලට. ඇති වෙන සිතුවිල්ලත් බලපානවා තිරිසන් ආත්මවලට. වැඩිපුරම මේ ලෝකේ සත්තුද ඉන්නේ මිනිස්සුද ඉන්නේ? සත්තු. මිනිස්සු ඉන්නේ බිලියන 8මාරක් විතරනේ. බොහොම පොඩි ප්‍රමාණයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තට පස්සේ නේ ඔක රැඳෙන්නේ කොච්චරක්ද? බොහොම පුංචි ප්‍රමාණයක්. මහ පොළොවට ඇඟිල්ල ගහලා නියපොත්තට වැලි ටිකක් ගත්තාම නියපොත්තේ වැලි රැඳෙන්නේ බොහොම ටිකයි. වැඩිපුරම වැලි තියෙන්නේ කොහෙද? මහ පොළොවේ. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා පින්නතුනි. මිනිස්සු වෙලා උපදින එක හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. අරුමේ තමයි පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක අතිශය දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙන්නේ. නේද? මිනිස්සු වෙලා ඉපදුණු එකක් නෙමෙයි අර කීවත්තාගේ තියෙන අරුමේ. සම්බුද්ධ ශාසනයේ සමහරට අවුරුදු 5000ක් කල් පවතිනවා කියමුකෝ. මේ අවුරුදු 5000ටම එක ගමනක් මිනිස්සු වෙලා උපදී. මේ බුද්ධෝත්පාද කාලයේ පුරාවටම මේ මහා භද්‍ර කල්පයටම එක ගමනයි මිනිස්සු වෙලා බොහෝ දුරට උපදින්නේ.
මේ කාලය තුල තමයි කල්ප ගාණක් සංසාරේ විමුක්තිය වෙනුවෙන් නිරෝගී භාවයේ වෙනුවෙන් අර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මෙහෙම කිය ප්‍රාර්ථනා කරන්න පුළුවන් තියෙන්නේ මේ ආත්මෙ විතරයි. ලැබීම් නොලැබීම් තීරණය කරගන්න තියෙන ආත්මය මෙච්චරයි. එනිසා සත්පුරුෂ පින්නතුනි එක වචනයකින්වත් සංසාරෙදි ගස ගන්න එපා. දැන් මම මේ මොකෝවත් කිව්වට ඔයත් දැන් කල්පනා වෙන ඇති දැන් මේ හැම එකක්ම කොහොමද කරන්නේ? මේකේ ලොකු මැජික් එකක් නැහැ, ලොකු අරුමයක් නැහැ. දැන් මම මේ කියන්නේ හෙට ඉඳන් සුදු ඇඳගෙන සිල් ගන්න හැම කියලා නෙමෙයි හොඳේ. මේක ගෙදරින් පටන් ගන්න. අනුකම්පා කරන එක, මෛත්‍රී කරන එක කොහෙද කරන්න ඕනේ? මේ හෙට ඉඳන් ගමේ සමිති හදාගෙන සීල ව්‍යාපාර පටන් අරන් තැන් වල පන්සල් ගාන යන්න කියලා කියනව නෙමෙයි. ගෙදරින් පටන් ගන්න. හෙට ඉඳන් ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරන්න පුරුදු වෙන්න. මහ දෙයක් නෙමෙයි. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? කාගෙන්ද මම මේ අහන්නේ? මෙතන ඉන්න සේරම තාත්තලාගේ. දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ මේ හාමුදුරුවෝ මගෙන් අහන්නේ කියලා. හදවතට තට්ටුවක් දැම්ම. මොකද්ද? කසාද බිරිඳට කී ගමනක් වුණු හරපෙන් බැලලා තියෙනවද? ඔහොම කල්පනා කරා. දෙපාරක්. මොන දෙකද කුණු හරප පල්ල ඇදින පගෝදි ගන. තඩි ගහලා නැද්ද ඉස්මයන්ට? ඇති හැටිනේ. පවුද පින්ද? ඒ ආදරේ අනුකම්පාව දැකලා තියෙනවද? ඉදිච්ච පාටට තියෙන අමු අඹ. ඔය නිකම් මේ ලෝකෙට බෝමුල් පතුරු ගහනවා වගේ පේන්න ඉන්න එපා. ලෝකෙට සුදු පාට පෙන්වන්න යන්න එපා. ඒක ගෙදරට පෙන්වන්න. ඒ දයාව, ඒ මෛත්‍රිය ගෙදරට පෙන්වන්න. තමන්ගේ දරුවන්ට පෙන්වන්න. විශ්වාසයේ සීල සම්පන්න භාවය, වරදෙදී ඉවසීම, දරා ගැනීම, මසුරු බව නැති කිරීම. පින්නතුනි, ඒකයි අර දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මේ සමාජ සංස්ථා, මේ කුඩාම ඒකකයේ වෙච්ච මේ පවුල කොහෙවත් යන්න ඕනේ නැහැ. ගෙදර හොඳටම ඇති මේකට. සමහරු කියනෝනේ හරි හිසරදේ ගෙදර කියලා. පින්නතුනි 7-800ක් ගෙදර නැහැනේ, 4-5යිනේ ඉන්නේ. ඔය 4-5 එක්ක සනසීමෙන් ඉන්න බැරිකමනේ තියෙන. ඕකට හේතුව ඇයි? මිනිස්සු තුල නැහැ. මම මේ අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න දෝන් දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන හාමුදුරුවෝ මගෙන් අහන්නේ කියලා. කාගෙන්ද මම මේ අහන්නේ? අම්මලාගේ. කවද්ද අන්තිමේට ස්වාමි පුරුෂයා වගේ කරේ? එහෙම තාත්තලා වගේ කරනවද ගෙවල් වල? මේ සේරම ගොඩනගලා හදලා මහන්සි වෙලා උට වැරදිමද කියන්නේ හොඳමද කියන්නේ? එහෙම සම්මත ජාතියකට හොඳක් කියන්නේ නැහැ. එහෙම කියනවද ගෙවල් වල? ගුණයක් කියනවද? මිනිස්සු දකින්නේ අඩුපාඩු විතරයි. මිනිස්සු දකින්නේ වෙන වැරදි විතරයි. අර මේක ඉතින් මොකවත් තේරෙන්නේ නැත්නම් මේකවත් කරන්න ඕන හොඳ. අම්මා තාත්තගේ හොඳක් කියන්න, තාත්තා අම්මගේ හොඳක් කියන්න. මෙලෝ ආත්මට ඔවා කරන දේවල් නෙමෙයි. නමුත් අර ඉතින් මම මේ කියනවා. මෙතනින් තමයි මේක පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඔයත් හිතනවා නම් ඔතන හැදෙන්න නැතුව පුළුවන් කියලා කවදාවත් කරන්න බෑ. කවදාවත් ඒ සැනසීම නඩත්තු කරන්න බෑ.
බලනකොට අරගේ සභාපති මේකේ සභාපති දායක සභාවේ සභාපති ගමේ ප්‍රශ්නයක් වුණාම පවුලේ මොකක් හරි වුණාම පැනගෙන එන්නේ. ගෙදර ගිනි ගොඩ වාගේ. ලෝකෙට මට එලා දෙනවා සමහර අය. දැන් මහත්තයා මට ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. හරි සීල සම්පන්නයි. අපේ හැමදෙරුනේ මේ නෝනත් ඉන්නවා ටිකක් කතා කරන්න ඕන කියලා දෙනවා. නෝන මහත්තයා බුදු සරණයි කියලා තිබ්බට ටෙලිෆෝන් එක කට් කරන්නේ නැහැ. එහෙම්ම දානවා අර ගියර් බොක්ස් එක ගාව තියෙන වලට. මං කට් කරා ඊට පස්සේ අහගෙන ඉන්න බැරි හින්දා. මේන් අර අම්මා බඩිනෝ. තමුසේ කොහොමද ඔච්චර බොරුවට ඇඩ් කරන්නේ කියලා අහනවා. ඒ අම්මා කියනවා ඔය හැදියාව ගෙදර තියාගන්නවකෝ කියලා. ඒ අපි දැක්කහම මට හිතෙනවා මං උස්සගෙන යයි කියලා වෙලාවකට. වඳිනවා, පෙරලෙනවා, එනවා, කතා කරනවා. අමුසත්තු බලනකොට. යාර පේන්න කරන්න යන්න එපා. මේක මේ බිරිඳ ස්වාමියා තුල තියාගන්න. පෙම්බතා පෙම්බතිය තුල තියාගන්න. මොකක්ද? ගාරවෝච නිවාතෝච. ගරු කරන එකයි නිහතමානී වෙන එකයි වෙන මොකවත් නෙමෙයි. බිරිඳට පුළුවන් වෙන්න ඕනේ ස්වාමියාට ගරු කරන්න. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ස්වාමියාට පුළුවන් වෙන්න ඕනේ බිරිඳට ගරු කරන්න. තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ. තාත්තලා අම්මලා වගේ කරනවද? එදා ඉඳන් උයනවා පාන්දර 4ට නැගිටිනවා තම්බනවා රෙදි හොදනවා ගෙවල් දොරවල් අස්පස් කරනවා අතු ගානවා ළමයින්ගේ වැඩ කරනවා තුන් වේල උයන එක සම්මජාතියකට කියලා තියෙනවා. තමුසෙ එපා වෙලා නැද්ද උයනේ කියලා නිකමට අහලා තියෙනවද? ගෙට ගොඩ වෙනකොටම තේ එකක් හදන්න කියනවා මිසක්කා. පිටුතුනි මේක තියෙන්න ඕන ගෙවල් වල. ගෙවල් වල මිනිස්සු පීඩණයෙන් ඉඳලා බෑ. දරුවෝ ඊළඟට මං කියන්නේ අර කොහාටවත් කරන්න යන්න එපා ගෙදරටම කරන්න. එතකොට හොඳටම ඇති. සමහර මේවා ඉතින් මේ ටිකක් තාත්තලාටමයි තියෙන්නේ හොඳේ. මං දොස්පරොස් කියනව නෙමෙයි තාත්තලා හරි හොඳයි නමුත් තියෙන අඩුපාඩු. සමහර දරුවෝ කියනවා හාමුදුරුවෝ ඔය ඔහම හිටියට බනින්න ගත්තාම මං ගෑනු ළමයෙක් කියලා නෑ මටත් කුණු හරපෙන් බයිනවලු. අරනේ තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ අම්මට පුළුවන් වෙන්න ඕන දරුවන්ට. හරි ආදරෙන් අම්මලාගෙන් තාත්තලාගෙන් දෙගොල්ලොන්ගෙම ඇහුවනේ. දෙගොල්ලම දැන් පොදුවේ හිතන්න. ගෙවල් වල කොහොමද දරුවන්ට කතා කරන්නේ? රත්නපුර පැත්තේ කතා කරනවා මගේ දුවේ මගේ පුතේ කියලා. එහෙම කතා කරන්න පුරුදු වෙන්න. මං කියන්නේ මම මේ කියනවා මොකෝවත් තේරෙන්නේ නැත්තම් ගෙදර ඉන්න ඕන විදිය. කවදාවත් තමන්ගේ දරුවට නම කියලා කතා කරන්න එපා. කවදාවත් තමන්ගේ දරුවට අර සමහර දෙමව්පියෝ කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. පොඩි උන්ට බනිනවා. අර කෙරුවා වැඩිලු සැප වැඩිලු. ඒ කරලා කියනවා බින් අඟලක්වත් දෙන්නේ නැහැ කියලා. එහෙම මේ කත විදිහට කතා කරන්න එපා. දෙමව්පිය වුණාම හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. දරුවෙකුටවත් තාතෝ නොකිය ඉන්න බලන්න. මං කියන්නේ මේ මුළු ලෝකෙම ප්‍රශ්න විසඳන්න පුළුවන් තැන තමයි ගෙදර කියලා කියන්නේ. ඊට පස්සේ දැන් තියෙනවා දරුවන්ට වගකීමක්. ඔය පොඩි කාලේ කටේ බලයට ඔහම හිටියට මොකද? දැන් මම මේ අහන්නේ මෙතන ඉන්න වයසක අම්මලාගෙන් තාත්තලාගෙන්. මේ ඔබතුමන්ලාගෙන් අහන්නේ හොඳ.
අවුරුදු 50 වගේ පැන පුදවියකින් අහන්න. කවද්ද අන්තිමේට දරුවෙක් ඇවිල්ලා කකුල් දෙක අත ගෑවේ. එහෙම මිරිකනවද? දැන් මම මේ අහන්නේ කරදඩු උස්මහත් වෙච්ච දරුවන්ගේ. කවද්ද මගේ තාත්තා මගේ අම්මා කියලා ළඟට ගිහිල්ලා නේ කකුල අරගෙන ධනිය උඩින් තියාගෙන එහෙම ලව් එකක් අපේ ගෙවල් වල තියනවද? මේවා ඉතින් සමහරුන්ට කෝලම් වගේ පේන්න පුළුවන් හොඳ. මේවා තමයි ගෙවල් වල තියෙන්න ඕනේ. දැන් මේ වයසක අපේ අම්මලා ඉන්නෝ. ඇවිල්ලා කවදාවත් දරුවෙක් නිකන් ඔහොම කල්පනා කරන්න මගේ දුව මගේ පුතා අහවල් දවසේ මගේ ඔළුව තෙල් ටිකක් දාලා අත ගෑවා කියලා. එහෙම කරනවද නැහැ? මම දැකලා තියෙනවා මල ගෙවල් වල පින්නතුනි ළඟට වෙලා ඔළුව පීරනවා. දැකලා තියෙනවා පණ අනේ කරන කෝලා. මේ පවුඩර් ගන්නවා මොකේද? මිනියේ. ඒ විශේෂය පින්නතුනි ජීවත් වෙලා ඉන්නකොට කරන්නේ. ඔය අවුරුදු 18 19 අපේ තරුණ මහත්තුරු දරුවෝ පුතේ නිකමටවත් හිතිලා තියනවද? අද ගෙදර ගිහිල්ලා අම්මගේ අත් දෙක ගන්න. මෙවනම් කෙරෙන්න ඕන ගෙවල් වල. මම මේ කියන්නේ ඔය අවුරුදු 18 19 අපේ ඉන්න දරුවන්ට. ඔය කාලේ තමයි ටිකක් අමාරු කරන්න. අම්මගේ අත් දෙක අරගෙන අම්මගේ අත් දෙක අතට ගත්තාම දරුවන්ට මැවි පේන්න ඕනේ. අර ජීවිතේ කාලයක් තියෙනවනේ අම්මලාට දරුවා අල්ලේ තියාගන්න පුළුවන් කාලයක් තියෙනවන්නේ. මෙම තනි අතට ගන්න පුළුවන් කාලයක් තියෙනවනේ. එතන ඉඳන් මතක් වෙන්න ඕනේ. මේ අල්ල උඩ මම ඉස්සරළම හිටියේ. සම්මත් ජාතිකට හිතලා තියෙනවද? මේ මානසික අල්ලස මැරෙන්න කලින් දෙමව්පියොන්ට දෙන්න බලන්න. හල්ලි ඇති ඔවගේ තේරුමක් ඇද්දේවල් නෙමෙයි. මේ අත් දෙකෙන් තමයි මගේ මල මුත්‍රා අත ගෑවේ ඇද්දේ. කවුද? අපිට මතක තියෙන්නේ කසාද බැඳලා ආවට පස්සේ අපේ දරුවෝ බලන්න හදන්න අම්මලා නාපු එක විතරනේ. කරපු වෙනස්කම් විතරනේ මතක. දරුවන්ට තියෙන්න ඕනේ අම්මගේ අත් දෙක දැක්කට පස්සේ මගේ මේ කන මෙහෙම හැදුවේ කවුද? කවුද හැදුවේ? හදනවනේ පොඩි කාලේ නාවනකොට. මෙව නැත්තම් සේරම නෙල්ලි ගෙඩි වගේ නේ. මගේ මේ නහය කවුද හැදුවේ? අද කරදඬු උස්මහත් වෙලා ලොකු වෙලා හිටියට මොකද? මගේ මේ නලල මූණ කවුද හැදුවේ? ඕන බල පුළුවන් කාර්යයකට අම්මගේ අත් දෙක අරගෙන බලාගෙන කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ කියන බණ පදයක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අම්මට. පුළුවන් වෙන්න ඕන මේ අත් දෙකෙන් මගේ කොච්චර රෙදි හොදලා ඇද්ද? මේ අත් දෙකෙන් කොච්චර කවලා ඇද්ද, නලවලා ඇද්ද, නිදි කරවලා ඇද්ද? දන්න කියන කාලේ ඉඳන් පාන්දර නැගිටලා බත් උයලා බැඳලා තම්බලා ඔළුවේ තෙල් ගාලා මූණ ඉඹලා රෙදි හොදලා අන්දලා බල කරලා ඉස්කෝලේ යව්වේ කවුද? ඔහොම කවද්ද මතක් උනේ? ඔහොම කවද්ද කල්පනා කරුවේ? ඒ ගුණය, ඒ උපහාරය කවදා හරි අම්මට දෙන්න. නිකන් ඔය මරුණට පස්සේ මම දැකලා තියෙනවා මරුණාම නේද ඉඹිනවනේ නලල පෙට්ටිය පුදුම කෝලන් දැකලා තියෙනවා පෙට්ටිය වහන්න යනකොට කරනෙව්වා. බෙරිහන් දෙනවනේ යනවද කියලා අහනවා අරයි යන්න එපා කියනවා. ඔහොම කියනකොට මිනි ආපහු සාලෙ මැද්දෙන් තියන්න ඕනේ. අඬනවා අරගෙන යන්න කියලා. ඔහොම බොරු වැඩ වෙනුද? මම දැකලා සමහර මිනි වලට ෆෑන් දෙකයි.
මොකද එදාඩිය දානවටද? දැකලා දැන් මිනිහ වැටේ උතන බල්බල් කැටිය. ප්‍රමාණ දුක් විඳලා මැරිලා. ඒ මරුණාම විශේෂය ඕනේ ජීවත් වෙලා ඉන්නකොට කරන්න. මේ අම්මා තාත්තා මතක් කරන්න කවද්ද දරුවෝ? මං කියන්නේ දවසට ගමනක්වත් අම්මගේ තාත්තා කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ. මේවා කියනකොට අපිට හරියට දොස් කියනවා. වැරදි දේ සමාජගත කරනවලු. එහෙම දරුවෝ කාටවත් වඳින්න ඕනේ නෑලු. තේරෙයි වයසට ගියාට පස්සේ. අම්මට තාත්තට වඳින්න නැත්තම් කාට වඳින්නද? ඇයි දැන් මං ඔය වඳින්න කියලා කියන්නේ? මෙලහටත් ඔය ඇත්තෝ බාර වෙලා අදිෂ්ඨාන කරලා වැලි උඩ දාලා ඇති. මරණයටවත් යන්නේ නැහැ කියලා. මතාත්තා ගැන වෛරෙන් තරහෙන් පලි ගහන චේතනාවෙන් ඇති. පුපුරනව වෙන්න පුළුවන්. මිනිස්සු වෙලා ඉපදුනේ දිරිවාදිකම් පිරිමහන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ තරහ වෛරක්කාරකම් පිරිමහන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ සේරම නැති කරලා මැරෙන්න. එනිසා මම මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් මේ දේශනා කරන්න. එහෙම වඳිනකොට පින්නතුනේ අම්මට තාත්තට අපි කෙරෙහි පුදුම ආදරයක් ඇති වෙනවා. ආයේ paludu නැහැ. අපි කෙරෙහි පුදුම පැහැදීමක් ඇති වෙනවා. එනිසා ඔය ටිකවත් කරන්න බලන්න. අම්මට තාත්තටත් මම මේ අන්තිමවද මෙහෙම තිබ්බට පැයක් ගිහිල්ලා තියෙන්නේ හොඳ. අම්මට තාත්තටත් මම මේ කියන්නේ ඔය ජීවිතේ බොහොම අඩුවෙන් දරුවොත් එක්ක ඉන්න තියෙන. ඒ බිරිඳ දරුවොත් එක්ක ඉන්න තියෙන කාලේ එක එක මිනිස්සුන්ට ආතල් දෙන්න යන්න එපා. මේක තේරෙන විදිහටම කියන්නද? බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාවේ එක එක අය එක්ක බොණ්ඩ යන්න එපා. පැහැදිලිද මං කියන එක? බිරිඳ දරුවොත් එක්ක ප්‍රිය සංഭാෂණය දෙන්න තියෙන වෙලාවේ ඔය කොහෙවත් යන මිනිස්සුන්ට කාලය වෙන් කරන්න එපා. කාලය වෙන් කරන්න බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කන්න. කාලය වෙන් කරන්න දරුවෝ වැළඳ ගන්න. කාලය වෙන් කරන්න දරුවෝ බිරිඳ එක්ක ගෙදර බුදුන් වදින්න. මම නිකන් කියනවට කරන්නකෝ අසුමාන 3ක් විතර. අර කිරි තුරුවට වඩා හොඳට හරියනවා. මොකද මොකක් හරි වුණාම අවසානයේ කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. බිරිඳ, දරුවෝ, ස්වාමියා ඔච්චරයි. කවුද අවසානයේ ඉන්නේ? ගෙදර මිනිස්සු විතරයි. මම දැකලා තියෙන ඔය රත්නපුරේ සංගීත සංදර්ශන තියෙනකොට කෙල ගන්නවද නැහැ? මෙහෙත් එහෙමලු. ඔය මහාන ගොංකන් ඕවනම් පුතේ හොඳේ. මේ හැප්පුණත් නැතිනේ අතාරවන හෙල්මට් පාර. යාළුවෝ 4-5 දෙනෙක් එක්ක කොහේ හරි මුල්ලකට වෙලා ඔය මොනා හරි එහෙම බී ගන්නත් පණක් නැහැ. හරියට බත් එකක් බෙදලා දෙන්නකො දැන් ඉන්න ළමයෙකුට කන්න බෑනේ. මේ පරඬල් වගේ. ඒ වුණාට කටවල් මෙහෙ ඉන්නවද රෝද උස්සුස් යන ළමයි මේ ගම් වල නැතුව ඇති මං හිතන්නේ. මේ රෝද දෙකක් තියෙන එකක් උස්සගෙන යනවා. මේ දරුවෝ බාල විදිහට ජීවිතේ නැති කරගන්නවා. ඔය මූකලන් අස්සේ ගල් අස්සේ යන්න නරකයිනේ. මම මේ කියන්නේ අර බාල විදිහට පුතේ ජීවිතේ නැති කරගන්න එපා. කොහේ හරි එක්ක අහුවෙලා දැන් මේ වගේ වෙලාවක් හොඳයි. 4-5 මෙහෙම ගංජා හරමේ ගහනවද නැහැ? නැතුව ඇති. මන් දන්නේ. කෙසේ හෝ වේවා
ඔය අනීතික නීති විරෝධී ක්‍රියා කටයුතු වලට එක්කහුව වෙනකොට පුතේ කාටවත් පාවිච්චි වෙන්න එපා. මතක තියාගන්න. කාටවත් කලස් පෙන්වන්න යන්න එපා. කාටවත් අර හයිකාරකම් පෙන්වන්න යන්න එපා. මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. ඒකයි මම මේ කියන්නේ. අපි රංචු ගැහුණාම අපි එක්ක වුණාම සමහර දරුවෝ ඉන්නවා රෑ 12ට විතර ගෙදරින්. කවුරු මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. මං ඒකමයි මේ කියන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඇඟ බේර ගන්න බලන්න. ඔය රැල්ලට ගිහිල්ලා ගහමරා ගත්තා වගේ නෙමෙයි අන්තිම කෙල්ල ඇරලා මැරලා වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? නෑ නහපංකම ඇදලා ගන්නවා හෙල්මට් එක නිකන් දසමහ යෝධයෝ වගේ. පොලිසියෙන් දකින්නකොට කුක්කෝ වගේ. එහෙම මේ බාල විදියට හැසිරෙන්න එපා. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. එනිසා අපේ සත්පුරුෂ දරුවන්ට අපේ තරුණ මහත්තුරුන්ට මම මේ කියන්නේ ඔය ජීවිතේ හොඳට මහන්සි වෙන්න. හොඳට සල්ලි හම්බ කරන්න. බේරෙන්න ගැලවෙන්න තැනක් තියෙනවා නම් මනා ඉවසීමෙන් ගැලවෙන්න බේරෙන්න අපිට තව ජීවත් වෙන්න තියෙනවා. අපි වෙනුවෙන් අම්මා තාත්තා සහෝදරයෝ බලාගෙන ඉන්නවා. මොකක් හරි වුණාම මට ඉන්නේ අහිංසකම්මයි තාත්තයි විතරයි කියන එක මතක තියාගන්න. තීරණ ගන්න කොටත් එහෙමයි. එනිසා මම ප්‍රාර්ථනා කරනවා අපේ සත්පුරුෂ දරුවන්ට කවදාවත් වරදින්න නම් නරකයි. මම ආයෙත් කියනවා යෝජනා කරනවා පුතේ අහුවෙන්න එපා කාටවත්. කාටවත් පාවිච්චි වෙන්න එපා. මිනිස්සු අපිව පාවිච්චි කරනවා පින්නතුනේ හැම වෙලේම. මේක නම් තරුණයෝ විතරක් නෙමෙයි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ. අපි කාට හරි පාවිච්චි වෙනවා හැම වෙලේම. ඒ නිසා අපි කාට පාවිච්චි වුණත් අවසානයේ ඉන්නේ අපිට අපි විතරයි. පාවිච්චි වෙන හැම තැනකදීම අපි හිතමු කාට හරි බැනලා පෝස්ට් එකක් දාලා තිබ්බ කියලා. ඒ පාවිච්චි වෙන්න යන්න නරකයි. අපි හිතමුකෝ සමාජයේ කැළබිලිකාර මොකක් හරි එකක් කවුරු හරි විකුණනවා කියලා පාවිච්චි වෙන්න යන්න ඒක නරකයි. අනුන් කරන වැරදි අනුන්ට තියේ තමන්ගේ දේවල් තමන් බලාගන්න. පාවිච්චි වෙන්න එපා. මිනිස්සු දන්න දෙයක් නෑ. මිනිස්සු දන්නේ පින්නතුනේ අනුන්ගේ දේවල් හොයන්න ගතු කියන්න පද හදන්න කේලම් කියන්න. ඇවිස්සෙන්න කලබල වෙන්න ගිනි තියන්න විතරයි. පුරුදු වෙන්න තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න. අපි අවුරුදු 7-800ක් ඉන්නේ බොහොම පොඩි කාලෙකින් මැරෙනවා. සීල සම්පන්න වෙන්න පුරුදු වෙන්න, ගුණ සම්පන්න වෙන්න පුරුදු වෙන්න. හොඳට මහන්සි වෙන්න, හම්බ කරන්න. ගෙවල් දොරවල් හදාගන්න, සම්බන්ධතා නඩත්තු කරන්න. යාන වාහන ගන්න, දියුණු වෙන්න. රත්නපුරේ නැති මද්ද්‍රව්‍යයක් කියන්න බලන්න. මොකක් හරි නැති එක. මේ තරුණ දරුවෝ අම්මලා තාත්තලා මෙව්වට නම් එකතු වෙන්න ඕන. දැන් කියන්න හාඳුර්ලන්නේ ගේන්නේ කියලා පුළුවන්. ඔය මම අර මුලිනුත් දේශනා කරේ. එහෙම මේ තමන්ගේ වැඩේ බලා ගන්න. මම දැක්ක කවුරු හරි කියලා තියෙනවා මාත් ඒක හිටියා කියලා. අර පේනවනේද පාවිච්චි වෙන විදිය. හැම කෙනෙක්ම අපිව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. පාවිච්චි වෙන්නේ නැහැ උනාට අපි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට තියෙනවා උන්වහන්සේගේ ධර්මාවවාදය පිළිගන්න. අපිට තියෙනවා උන්වහන්සේගේ දේශනාවට අනුගත වෙන්න. ඒ තමයි චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. පින්නුතුනි මේ ඔය ඇත්තන්ට පේන්නේ මම මේ ඇවිල්ලා පැයකට බණ කියලා යනවා විතරනේ.
මම මෙහෙම්මම කොළඹ යන්න ඕනේ. ඔය පොයට ඔය ඇත්ත බලන ඒවා කලින් පටිගත කරන්න එපේ. දේශනා 3ක් හෙට පටිගත කරන්න ඕනේ. අනිද්දා උදේ සිරසේ ඔලොබොඩුවේ බණ කියන්න ඕනේ. එකට මහනුවර ඉස්පිරිතාලේ කියන්න ඕන, 4ට මහනුවර සහස්සු වෙන බණ කියන්න ඕන. ඒ කරලා මම 11:40 වෙද්දි කටුනායක යන්න ඕන ඉන්දියාව යන්න. ඒ ගිහිල්ලා බුද්ධ ගයාවේ බණ කියලා ආයෙ පහවදා එන්න ඕන. මේ මාසෙම විදේශ ආරාධනාවලට යන්න ඕන පින්නතොනේ. එනිසා අර මෙහෙම පුදුම සැහැල්ලුවක් තියෙන. ඇයි මම කරන දේ අපි කරන දේ මං කියර තමන්ගේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනුව කරනකොට හරි සනීපයි. පුරුදු වෙන්න තමන්ගේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කරන්න. මොකද ඒ මනුස්සයා හරි. අපේ හෘද සාක්ෂිය හරි පිරිසුදුයි. ඒ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කරනකොට ඒ හොඳ මනුස්සයෙක් වෙනවා. එනිසා සත්පුරුෂ පින්නතුනි, කාලෙකින් ලැබුණු මනුෂ්‍යාත්ම භාවය තුල මේ මුළු රත්නපුරේම ජීවත් වෙන වාසනාවන්තය විදිහට ගමට, රටට, සමාජයට කරන අප්‍රමාණ සේවාව සමගින් මේ ගන්නියංගම් පුරා මේ බෞද්ධ ප්‍රබෝධය ඇති වෙන්න ඕනේ. අප්‍රමාණ සේවාවක් ශාසනයක් ධර්මයක් වෙනුවෙන් කරන්න. ඒ සේවාව කරන්න තියෙන අරුන් සිවුරු ඇරලා එළවපියව්, ගහපියව්, මරපියව්, කොටපියව්. ඔහොමද සේවාව කරන්න. අපේ අම්මලා තාත්තලා සේවාව පටන් ගන්න එහෙමයි. පින්නතුනේ, ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න. අනුන් කරන වැරදි වලට කම්පා නොවි, කලබල නොවි, අනුන්ගේ දේවල් වලටම කන් දෙන්න කියොත් නිවනකුත් නැහැ, ගමනකුත් නැහැ. මේ සේරම හදාගන්න අම්මලා තාත්තලා, තරුණ මහත්තුරු දරුවෝ, අපේ පුංචි ළමයි දිහා බලන්න. හේතුව තමයි බහුතරයක් පොඩි දරුවෝ දැන් අර පාමිසි වලින් දෙන්න මත් දෙන්න කියලා සමහරු. මේ පොඩි දරුවෝ මත් පැති බොනවා. මේ අපේ තරුණ මහත්තුරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙයි පරිස්සමට. විකුණන මහත්තුරු පවා ඕව නවත්තලා දාන්න. එනිසා පුතේ හරි පරිස්සමට බලන්නවත් එපා. හේතුව අපිට තව බොහෝ කල් මේ ගමන යන්න තියෙනවා. නිවන් දකින්න පෙරුම් පුරන්නම ලැබුණු ආත්මයක් තියෙන. මේකෙන් හොඳට වැඩ ගන්න මං ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම. සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මම ප්‍රාර්ථනා කරනවා. මං විතරක් නෙමෙයි, මේක නම් ඔයත් ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපි පින්නතුනි සේරම වැඳගමු. සේරම වැඳගන්න. හොඳට හුස්ම ගන්න. මම මේ කියනක බොහොම කරුණාවෙන් කියන්න. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා. සියලු සත්වයෝ නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. අවමන් නොකරේවා.
සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සාදු සාදු සාදු. පිනදුනේ උදේටයි හවසටයි හැමදාම විනාඩි හරි අරගෙන මුළු ලෝකෙට මෛත්‍රී කරන්න, ප්‍රාර්ථනා කරන්න. උත්පත්තියේ ඉඳන් වෛරක්කාරයෝ ඇති, උත්පත්තියේ ඉඳන් හතුරු ඇති, පෙන්නන්න බැරි මිනිස්සු ඇති. මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා ඒ සේරට මත ඉඳන් මෛත්‍රී කරන්න. ඒ වෛරක්කාරකම, ඒ තරහ, ඒ ඉරිසියාව අද ඉඳන් නවත්තලා දාන්න. අපි සේරම මැරෙන්න ඔට්ටු වෙලා ඉන්න මිනිස්සු. අපි ව්‍යාධියට යන, අපි ජරාවට පත් වෙන මිනිස්සු. මේ තියෙන දේ මේ නැති වෙන මිනිස්සු. හොඳට මතක තියාගන්න. කර්මය බලවත් වෙනවා. එතකොට පින්නතුනේ අපි හිතන දේ කවදාවත් වෙන්නේ නැහැ. එතකොට අපි වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්ද? එච්චරටම අස්තිරයි. එච්චරටම විශ්වාස නැහැ. ඒ නිසා පින්නතුනේ සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලැබු මිනිසත් භවය තුල ඉපදෙච්ච අපි ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ඉපදෙච්ච අපි ලෙඩ වෙන්නෙත් නැතුව, වයසට යන්නෙත් නැතුව මැරෙනවා. ඉපදෙච්ච අපි ලෙඩ වෙලා වයසට යන්න නැතුව මැරෙනවා. ඉපදෙච්ච අපි වයසට ගිහින් ලෙඩ වෙන්න නැතුව මැරෙනවා. මම බණ කියලා යනකොට මැරිලා වැටෙන්නත් පුළුවන්. ඔයත් බණ අහනකොට මැරිලා වැටෙන්නත් පුළුවන්. ඒක තමයි මේකේ හැටි. මේ අස්ථීරතාවය අවබෝධ කරගෙන සත්පුරුෂෝ විදිහට ඉන්න අපේ පින්වත් අම්මලාට තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. න දුගතින් ගච්ඡති ගච්ඡති දේව ලෝකං. කවදාවත් දුගතියකට යන්න එපා. සුගතියේ උපදින්න ඕන. අකල් මරණයකට සා පිපාසාවකටපත් වෙන්න එපා. ඒ වගේම රියානුතුරකින් මිය පරලොව යන්ට යෙදුණු සත්පුරුෂ තරුණ මහත්මාට පිං සිද්ධ වේවා. ඒ සෙනෙහබර පුත්‍රයාට, දරුවට, සහෝදරයාට, ඥාතියාට පිං අයිති වේවා. මං හිතන්නේ මේ සියල්ල එතුමා වෙනුවෙන්, මේ බෝධින් වහන්සේට, මේ බුදු පිළිමයට, මේ සමන් දෙයියොන්ට වඳින වාරයක් පාසා එතුමාට පිං සිද්ධ වෙනවා. එතුමාගේ ආත්මයන් සැපවත් වෙනවා. අය කවදාවත් අකල් මරණයකට පත් වෙන්නේ නැහැ. කවදාවත් අය සාපිපාසාවකට පත් වෙන්නේ නැහැ. කවදාවත් දුගතියේ උපදින්නේ නැහැ. දිව්‍ය ලෝකේ උපදී, මනුස්ස ලෝකේ උපදී. එතුමාට නිවන් දකින්න මේ පිං හේතු වේවා. සාදු සාදු සාදු. බණහඬ අපු අම්මලාට තාත්තලාට පිං සිද්ධ වේවා. ඔයත් යන්නේ එන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාධ්‍ය දිනෙන් දින දියුණු පමුණු වේවා. ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හදුබඩ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පිං සිද්ධ වේවා. සියලු දෙවියන්ට පිං අයිති වේවා. සුමන සමන් දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයට පිං සිද්ධ වේවා. රට ජාති ආගම සම්බුද්ධ ශාසනය බේරගත්ත අභීත රණවිරුවන්ට පිං අයිති වේවා. මං හදුබඩපු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පිං අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.